දැන් පුතා අපේ සක්විති රජුරු වෙනවා කියලා කියනවනේ පුතා. අපේ සක්විති රජුරුව ගැන පුතා ගොඩාක් දේවල් දැන් රාවණාගේ නැවත ඉපදීමක් ගැන දියසෙන් කුමාරයාගේ පැමිණීම ගැන දුර්ගමන කුමාරයාගේ නැවත ඉපදීමක් ගැන ඉතින් නිතර සඳහන් වෙනවනේ පුතා. හැම තැනකම දැන් මේ කියනවා පුතා මේ ස්වභාවික අනතුරු ආපදා මේ ලෝකේ මේ විනාශය මුඛයට ඇදගෙන යන ගමන් ඉන්නේ පුතා. ඒ කියන්නේ ඇත්තටම හොඳ දෙයක් වෙන්න නම් පුතා මේ නරකය නැති වෙන්න ඕනේ පුතා. ඒ කියන්නේ ලෝකේ මේ කුණුගොඩ සුද්ධ වෙන කල් පුතා සක්විති රජ කෙනෙක් පහළ වෙන්නේ නැහැ. මේ කුණුගොඩ සුද්ධ වුණාට පස්සේ තමයි පුතා හොඳ දෙයක් එන්නේ. දැන් පුතා හිතන්න ගමකට ජනාධිපති කෙනෙක් එනවා. පුතා මාසෙක දෙකක ඉඳලා පුතා මුළු ගමම සුද්ධ කරනවා, මත්ද්‍රව්‍ය වටලනවා, ස්ටීෆරෙන් ඇවිල්ලා කොල්ලෝ ඉන්නවා. මුළු ගමම එක යුද්ධයන්නේ පුතා. නැද්ද? මුළු ගමේම ලොකු කැළබිලි සහිතව පුතා මේක හරි ක්ලියර් කිරීමකින් පුතා මේක තියෙන්නේ. එතකොට මේ කුණුගොඩ සුද්ධ වුණාට පස්සේ තමයි එතකොට ජනාධිපතිතුමා ඕන්න ඇවිල්ලා එයාගේ රත පෙළහරින් ඇවිල්ලා බහින්නේ. ආයි වගේ එකක් තමයි පුතා. දැන් මේක දේශපාලනයේදී කරන්නේ පුතා මේක රජයේ සේවකයෝ සහ මිනිස්සුනේ කරන්නේ. නමුත් පුතා මේක හරි ප්‍රබල උපතක්. මේකෙදි පුතා මේක මේ සෝබාදහම විසින් තමයි මේක කරන්නේ. මේ රජුව ගෙන්නන්නේ පුතා සෝබාදහමමයි. මේ ලෝකේ පැවැත්මට මේ ලෝකේ මේක මේ නැති වෙලා යන්න යන සිස්ටම් එක ආපහු අනිත් පැත්තට කරකවල එතනදීලා පුතා අරන් යන්න. එතකොට ආගම් හැමදේම පුතා නැවත පුනරුදයක් මේ ලෝකේ නව ජීවියක් ලබනවා. ක්‍රිස්තියානි ආගම, බෞද්ධ ආගම, ඔය ආගම් දෙක විශේෂයෙන්ම ශිව දෙවියන්ට පවා පුතා මේ අවස්ථාවේ තනක් හම් වෙනවා. මොකද රාව රජුගේ ගුරුවරයෙක් වගේම හොඳ හිතවතෙක් ශිවාත්මය. ඉතින් පුතා මේ හැම මේ වගේ කරු කරන්න යුතු චරිතවලට පුතා ලොකු මේ තනක් හම් වෙනවා මේ අවස්ථාවේ. අනික පුතාවේ කියන රජුරෝ හිතනවා පුතා මේ සාමාන්‍ය අසාමාන්‍යයි උඩින් යනවා කියන පුතා යානාවලින් යයි. හැබැයි පුතා භෞතික ශරීරයක් එහෙම උඩින් යවන්න අමාරුයි. අපිත් මේ භාවනා කරනවා. තියෙන පුතා භාවනා තියෙන සාමාන්‍යයෙන් අපේ මේ ශරීරය අඩියක් දෙකක් පොළොවෙන් ඉහළට ඔසවන්න පුළුවන් පුතා. හැබැයි කිසිම තරක පුතා භෞතික විද්‍යාවට පිටින් යන මේ දේවල් කරන්න බෑ පුතා. අපි දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කිරුවද නැද්ද කියලා අපි එහෙම අගෞරව කරන්නේ නැහැ පුතා. නමුත් එතුමාට පුළුවන් වෙන්නේ නැති. ඒත් මෑත කාලේ පුතා අපි එහෙම දැකලා නැහැනේ. අපි හැම වෙලේම පුතා අපි මේ කාලින්ට සමකාලින් වෙන්න ඕන පුතා. අපි මේ කාලේ නම් ජීවත් වෙන මේ කාලේ තියෙන ඉහළම දේ අපි බලන්න ඕන පුතා. ධර්මය වුණත් පුතා දෙයක් ඇහැට පේන්න තියෙනවනම් ඒක මේ කාලෙත් එක්ක ඒක හරි. බුදුහාමුදුරන් කාලෙත් එක්කත් ඒක හරි. හැබැයි මේ කාලේ මිනිස්සුන්ට උඩින් යන්න බෑනේ පුතා. රාවණාවත් යාට උඩින් යන්න බැරුණා කියලා යාගේ අනිත් ශක්තියින් හැමදේම තියෙනවා නම් යා ආධ්‍යාත්මික පැත්ත යාගේ හැකියාවල් ටික හැමදේම තියෙනවා පුතා. අපිට කියන්න බෑ යාට උඩින් යන්න බෑ කියලා රාවණා නෙමෙයි කියලා. එහෙම කියන්න බෑ පුතා. මොකද මේ කුමාරයා මේ ඉපදෙන්නෙම පුතා මේක ලොකු කතාවක්. මේක මෙහෙම කියන්න බෑ. ඒ කියන්නේ ඔය ගැමුණු කුමාරයාත් පුතා ඉන්නවා කියනවනේ මේ දිව්‍ය ලෝකේ. එයත් ආයේ මනුස්ස ආත්මයක් ලබනවා කියනවනේ. ඊට පස්සේ කඩවර අප්පච්චි, ගම්බාර අප්පච්චි, විෂ්ණු දෙවියෝ. ඒ වගේ පුතා මේක අපටත් හිතා ගන්න බැරි තැනකින් එන්න පුතා. ඒ කියන්නේ මේ ආත්මය මේ රාවණ කුමාරයා මේ දිවසේන කුමාරයා පුතා නැවත ඉපදෙන්නේ හිතා ගන්න බැරි දේවල් ගොඩක් එක්ක පුතා. මොකද මේ ලෝකේ සුව කරන්න එහෙම ආත්මයක් ලබන්න විෂ්ණු දෙවියෝ බලන් ඉන්න පුතා. අපි අහලා දින උත්පලවර්ණ දෙවියෝ බලන් ඉන්න පුතා මනුෂ්‍යාත්මක උපදින්න. කඩවර අප්පච්චි, ගම්බාර අප්පච්චි. එතකොට පුතා මේ යේසුස් වහන්සේ ඒ වගේ මේ දැන් මෛත්‍රී බෝධිසත්වයෝ ඒ වගේ පුතා එක තැනක් හොයනවා පුතා. ඒ කියන්නේ මේ අපේ පුතා මේ හිටියා පුතා. ඔය දැන් ඉන්න පුතා ඇත්තටම දැන් අපේ සිංහල පුතා මේ කලවන්නේ පුතා. පුතාට පැහැදිලිද මං කියන්නේ? ඔව් ස්වාමීන් වහන්සේ. පුතා මේක වෙන්නේ පුතා මේ මට පැහැදිලි කරන්න බෑ. නමුත් පුතා මේ අපේ හිටියා පුතා හෙළව කියලා කොට්ටාසයක් හිටියානේ. දැන් හෙළව නෑ පුතා. දැන් ඉන්නවා. එහෙම තැන් වලින් කලාතුරකින් ඉන්නවා පුතා. අන්නේ ඒ හෙළව කියලා හිටිය ජන කොට්ටාසේ පුතා මවගේ පාර්ශව, පියාගේ පාර්ශව ඒ ලේ එකතු වෙලා පුතා මේ උපත සිද්ධ වෙන්නේ. මේ උපත හරි බලගතයි පුතා. මේ අම්මා හරි පින් කඳක් පුතා.
අද සමාජයේ කුමාරයා කොහේ හරි තැනක පුතා ඉපදෙලා ඇති. ඒ කුමාරයා නිසා එයාගේ අම්මා තාත්තා හැම දුක් විඳිනවා නම් පුතා කොහොම කරත් පුතා මෙයාව නවත්තන්න කිසි කෙනෙකුට බෑ. මෙයා නවතින්නෙත් නෑ. මෙයාව මරන්නත් කිසි කෙනෙකුට බෑ. එයාගේ පවුලට හානියක් කරන්නවත් කිසි කෙනෙකුට බෑ පුතා. ඒ තරම් බලගතුයි පුතා. එයාට තේරෙනවා දැනෙනවා අනාගතේ පේනවා දැනෙනවා මෙයාගේ චක්‍ර අවදි වෙච්ච මිනිස්සෙක් පුතා. චක්‍ර අවදි වෙච්ච මිනිස්සෙක්. ඒ කියන්නේ පුතා මෙයා ඔය හෙළයෝ කියන ජන කොට්ටාසෙන් තමයි පුතා එන්නේ. ඒ කියන්නේ කඳු උඩ ගිහිලා මාලිගා හැදුවේ. ගල් කණු කපලා ගල් වල කාණු කපලා ලොකු විස්තර කරලා විකාර කරලා පුතා මේවා බැබලෙව්වේ මේ කොට්ටාසේ පුතා. උන් මෙහෙ මිනිස්සු නෙවෙයි පුතා. උන් අන්න රත්තරන් ගෙනියන්න කියලා ඇල්නිනම් කියන ගහලෝකෙන් එයා ආපු මිනිස්සු කොට්ටාසේ තමයි පුතා. ඒක පෘථිවියේ මිනිසුත් එක්ක සම්බන්ධ වෙලා ආව පුතා. ඔය මෙසොපොටේමියානු ශිෂ්ටාචාරවල පිරමීඩ හදපු ඒ කතන්දර ඔය හැම එකටම සම්බන්ධ වෙන උන් තමයි පුතා. ඔය හෙලියෝ කියන්නේ මේ අධි තාක්ෂණයක් තියෙන මිනිස්සු පුතා. ඒ කියන්නේ මේ ජීවත් වෙන සමාජයේ උන පුතාලා දැකලා තියෙන හැමදාම මේසන් බාස්වරු ගඩු බාස්වරු ඉන්නවා. ඒත් මිනිස්සුන්ගෙන් පුතා 100ක් ඉන්නවනම් 20යි ඉන්නේ. ඒ 20නුත් දක්ෂ කී දෙනාද ඉන්නේ පුතා? දක්ෂ මිනිස්සු අඩුයි පුතා. උන් තමයි යක්කු පුතා. මේ ගිහිල්ලා කඳු උඩ මාලිගා හැදුවේ සීගිරිය වගේ දේවල් හැදුවේ සීපාදේ වගේ තැන් පිහිටෙව්වේ. දිඹුලාගල තෝනිගල ඒ වගේ පුතා ඒ වගේ හිතා ගන්න බැරි විශ්ම කර්ම වැඩ කරේ උන් තමයි යක්කු පුතා. අන්න ඒ ඥාන වලින් කොහේ හරි පුතා ලංකාවේ තැනක උපත සිද්ධ වෙනවා පුතා. ඒක වළක්වන්න බෑ පුතා. ඒ උපත සිද්ධ වෙලා ඉවරයි පුතා. අපි භාවනා කරලා අවුරුදු ගණන් මේ කැලෑවල වලට ඇවිල්ලා මේ සිරිපා කැලේන් පුතා මම අවුරුදු 20ක් මම ඉන්න තැන් සඳහන් කරන්නේ නැහැ පුතා. මොකද ඒක මට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් පුතා අවුරුදු 20ක් විතර පුතා මගේ මේ භාවනා වල මම ඉන්නේ. මං හම්බෙන්න දෙයක් අන්නේ පුතා. ඉතින් එහෙම බලද්දී අපිට දැනෙන දේවල් තියෙනවා පුතා. අපිට දැනෙන ලොකු දේවල් තියෙනවා. ඒක වළක්වන්න බෑ පුතා. ඔය කියන කුමාරයා එනවමයි පුතා. දැනටත් ඉපදිලා ඉන්න පුතා. එයාට තව තියෙන්නේ එයා දැන් මේ කාලය ඇතුළත එයා කරන්න ඕනේ එයාට තියෙනවා පුතා. ඒ කියන්නේ එයාට හැම හැකියාවම තියෙනවා පුතා. ඒ කියන්නේ එයා බඩු වැඩ කරන පුතා බඩු වැඩ කරනවා. එයා මේසන් වැඩ කරපු පුතා මේසන් වැඩ කරනවා. එයා ඉලෙක්ට්‍රික් වැඩ කරපු පුතා ඉලෙක්ට්‍රික් වැඩ කරනවා. එයා ඩ්‍රයිවිං කරපු පුතා හොඳ ඩ්‍රයිවර් කෙනෙක්. එයා බර ඉස්සු පුතා හොඳට බර උස්සන්න පුළුවන්. එයා දුනු විද්දොත් පුතා හොඳ ඉලක්කයක් තියෙනවා. එයා තාරකා විද්‍යාව ඉගෙන ගත්ත පුතා ඒකෙත් ඉහළටම එයා ජ්‍යොතිෂය කරත් එහෙමයි පුතා. එයා මොනවා කරත් පුතා පොතක් ලිව්වා සින්දුවක් කිව්වා මොනවා කරත් එයා ළඟ තියෙන හැකියාවල් අසම සමයි පුතා. එයාට සම කරන්න කිසිම කෙනෙක් නැහැ පුතා. අනාගතේ කොහෙදි හරි දවසකදී පුතා එයා කෙලින්ම ගියයි. එයා කියයි පුතා. එයා මම දන්නවා මට හිතෙනවා පුතා මොකක් හරි සූදානමක් මේ ඔය කියන තරුණයා කොහේ හරි තැනක පුතා සද්ද නැතුව Tamanට අවශ්‍ය දේවල් ටික උපයනවා පුතා. අනිවාර්යයෙන්ම පුතා කියයි මේ ටික පුළුවන් කෙනෙක් දවසක මාත් එක්ක තාර්ක කරන්න. එහෙම කියපු දවසක මේ සියලු දෙනා පරාජය වෙනවා පුතා.